අපි අද කතා කරන්න යන්නේ විසිතුරු මල් වලින් මාසෙකට ලක්ෂ ගාණක් උපයන්න පුළුවන් අලුත්ම අලුත් ව්‍යාපාරික අදහසක් ගැන. ඉතින් මේ වැඩේදී ඔයාට මල් වවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම බාල මහලු ගැහැණු පිරිමි ભેදයක් නැතුව ඕනම වයසක ඕනම කෙනෙක්ට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේක. ඉතින් මේ බිස්නස් එක මොකක්ද? ඉතින් මේ බිස්නස් එක බින්දුවෙන් ඉඳලා පටන් ගන්න හැටි, කරන විදිය, ආදායම් ගන්න හැටි, මාකටිං කරන විදිය, මේ වගේ සියලුම දේවල් අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉස්සෙල්ලාම පොඩි හැඳින්වීමක් විදියට අපි බලමු මේ ව්‍යාපාරික අවස්ථාව හැදෙන විදිය. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්න වෙන ගැටලුවකට විසඳුමක්. එහෙමත් නැත්නම් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය පහසු කරවන අලුත් විදිහේ දෙයක්. ඉතින් මේ ව්‍යාපාර අවස්ථාවත් ඒ වගේ අවස්ථාවක් තමයි. මේකෙදි වෙන්නේ කාර්යාල, ඔෆිස් වල වැඩ කරන කාර්ය මණ්ඩල සේවකයන් ඉන්නවානේ. ඉතින් මේ කට්ටිය ඇඟ වෙහෙසවල වැඩ කරේ නැති වුණාට ගොඩක් මනස වෙහෙසවල වැඩ කරන අය. අධික වැඩ රාජකාරී, සේවා ස්ථානීය පීඩනයත් එක්ක මේගොල්ලන්ට පහසුවෙන්ම මානසික ආතතිය, මානසික පීඩනය, මානසික නොසන්සුන් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් වැඩ කරද්දී ඇතිවෙන මේ ප්‍රශ්න විසඳන්න සබාදහමේ ස්වභාවික මල් යොදාගෙන කරන අපූර්ව ව්‍යාපාරික අවස්ථාවක් තමයි මේක. මේ ස්වභාවික මල් වලට පුළුවන් අපේ මානසික සතුට ලබා දෙන්න. හරි අපූර්ව විදිහකට තමයි මේ වැඩේ වෙන්නේ. අපි වැඩි කවුරුත් අවධානය නොදුන්නට ස්වභාවික මල් වලට පුළුවන් අපේ මනස සංසුන් කරන්න. මේ ස්වභාවික මල් දකිනකොට අපේ මොළයෙන් ඔක්සිටොසින්, සෙරටොනින් කියලා සතුට ඇති කරන හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හෝමෝන වලට පුළුවන් අපේ මානසික ආතතිය දුරු කරලා අපිව සතුටින් තියන්න. ඉතින් මේ ලස්සන මල් වලට පුළුවන් අපේ මෝඩ් එක චේන්ජ් කරන්න. ඒ වගේම වර්ණවත් මල් දකිනකොට අපේ නිර්මාණශීලීත්වයත් වැඩි වෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් අපි හිතන්නේවත් නැතුව මල් දැකීමෙන් අපිට ලැබෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දෙන ලස්සන ස්වභාවික මල් පොකුරු විදියට හදලා ලස්සන වාස් එකකට දාලා කාර්යාලවල වැඩ කරන කාර්ය මණ්ඩල වලට මේවා ලබා දීලා යම්කිසි මුදලක් උපයන්න. මේ ලස්සන මල් වාස් සබ්ස්ක්‍රිප්ෂන් ක්‍රමයට ඔයාට පුළුවන් සතියෙන් සතියේ දවස් 5 වගේ ගිහිල්ලා අලුත් කරලා එන්න. මල් වාස් එකක් ඉස්සෙල්ලාම දීලා ඊට පස්සේ සබ්ස්ක්‍රිප්ෂන් ක්‍රමයට අලුත් මල් සතියකට දවස් 5 ගානේ නැත්තම් දවස් 4 ගානේ වගේ මාරු කරලා එන්න පුළුවන්. ඉතින් සරලවම කියනවා නම් මෙන්න මේක තමයි ව්‍යාපාරික අදහස්. මේ වැඩේ හරිම ලේසි. හැබැයි ක්‍රමානුකූලව කරන්න ඕන. ඉතින් මේ ව්‍යාපාර අදහස බින්දුවේ ඉඳලා පටන්ගෙන හරි ක්‍රමයට කරලා ලාභයක් උපයන විදිය අපි දැන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ කියලා දෙන විදියට ඔයත් උනන්දු වෙලා වැඩ කළොත් ඔයාටත් ලේසියෙන්ම මාසෙකට ලක්ෂයක විතර ආදායමක් මේ ව්‍යාපාරයෙන් උපයන්න පුළුවන් වෙනවා. හරි, අපි බලමු දැන් පළවෙනි පියවර. ඔයා මේ වැඩේ කරන්න කලින් ස්වභාවික මල් හොයාගන්න ඕනේ. මේ වැඩේදී ඔයා මල් වවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර මල් තියෙනවා නම් ඒව යොදා ගන්න පුළුවන්. හැබැයි වාණිජ්‍ය වශයෙන් මල් වවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා රටේ ඕනම ප්‍රදේශයක හිටියත් මේ ස්වභාවික මල් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ මල් අලෙවිල් කරන කඩේකට ගිහිල්ලා මල් ටිකක් මිලදී ගන්න. ඔයාට පුළුවන් කානේෂන්, ඩැෆඩිල්, ඩේලියා වගේ ලස්සන මල් වර්ග මිලදී ගන්න. ඊට පස්සේ අපි යමු දෙවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඔයා මිලදී ගත්ත මල් ටික ලස්සන මල් වාස් විදියට හදන එක. ඔයාට මේ වාස් ගෙදරදිම හදා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කඩෙන් මිලදී ගන්නත් පුළුවන්. මේ වැඩේත් ඔයාටම කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාගේ බිස්නස් එක ගොඩක් යුනික් වෙනවා. ඒ කියන්නේ ඔයාටම ආවේනික විදියට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ වාස් වලට ඔයාට යොදා ගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය විදියට උණ බම්බු, පොල් කටු වලින් හදපු භාජන, මේ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු භාජන තෝරගන්නත් පුළුවන්. ඒ වගේම මැටි වලින් හදපු භාජන තෝරගන්නත් පුළුවන්. ඊළඟට ඉවත් කරන වීදුරු බෝතල් කපලා ඔයාට මේ මල් වාස් හදා ගන්නත් පුළුවන්. වීදුරු බෝතල් ගන්නවා නම් ඒව වටේ ලස්සනට කොහුලනු හෝ ගෝනි නූල් වලින් ඔතලා ලස්සන වාස් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මල් වාස් වලට පිරිසිදු ජලය පුරවලා ඔයා මිලදී ගත්ත මල් වලින් සරසලා ලස්සන මල් වාස් හදා ගන්න පුළුවන්. පියවර අංක 3. ඔයාගේ මල් වාස් වලට මිලක් තීරණය කරගන්න. ඔයාට මල් වාස් එකක් හදන්න ගියපු අමුද්‍රව්‍ය මිල, මල් වලට ගියපු මිල, මල් වාස් එකට ගියපු මිල,
ඔයාගේ ශ්‍රමය ප්‍රවාහන පහසුකම් වලට ගියපු වියදම මේ හැමදේම එකතු කරලා ඔයා වාස් එකකට මිලක් නියම කරගන්න. මේකට ලාභ ප්‍රතිශතයකුත් හදාගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට මේ මල් වාස් එක අලෙවි කරන්න. සබ්ස්ක්‍රිප්ෂන් ක්‍රමයකට වගේ යනවා නම් ඔයාට පුළුවන් මල් ටික මාරු කරලා දෙන්න වෙනම කොස්ට් එකක් තියාගන්න. එතකොට වාස් එකට ගාණක් අය කරන්නේ නැහැ. ඒක මුලදිම ඔයා අය කරගෙන තියෙන්නේ. ඔයාට තියෙන්නේ මල් ටික මාරු කරලා දෙනකොට වෙනම සේවා ගාස්තුවක් සහ මල් වලට යන වියදම අය කරගන්න විතරයි. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ ව්‍යාපාරයට ඔයාට හොඳ ඩිමාන්ඩ් එකක් ගන්න පුළුවන්. මොකද දන්නවද? ඔයා මෙතෙන්දි විකුණන්නේ ස්වභාවික මල් හින්දා. මොකද ස්වභාවික මල් හැමතිස්සෙම නැවුම් විදියට තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ නැවුම් ආශ්වාද ජනක හැඟීමක් හැමතිස්සෙම ඇති කරනවා. ඒ හින්දා ඔයාට හොඳ ඩිමාන්ඩ් එකක් මේ බිස්නස් එකෙන් ගන්න පුළුවන්. හරි. දැන් අපි යමු පියවර අංක 4ට. ඔයා කස්ටමර්ස්ලා ළඟට යන්න කලින් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒක තමයි ඔයාගේ බිස්නස් එක මොකක්ද? ඔයාගේ බිස්නස් එකෙන් කස්ටමර්ස්ලාට ලැබෙන ප්‍රතිලාභ මොකක්ද කියලා ඔයා හදාගන්නවා. ඔයා මුලින්ම ඔයාගේ බිස්නස් එකට ලස්සන ලෝගෝ එකක්, ලස්සන නමක් දාගන්න. ඊට පස්සේ Facebook page එකක් එහෙම හදාගන්න. ඔයාට පුළුවන් ඔයා මුලින්ම හදපු මල් වාස් වල ෆොටෝස්, වීඩියෝස් ටිකක් අරගෙන එහෙම ඒ page වල දාන්න. ඊට පස්සේ මම අර මුලින්ම කිව්වනේ මල් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ ප්‍රයෝජන මොනවද කියලා. අන්න ඒවා ලියලා ලස්සන ලීෆ්ලට් ටිකක් හදලා එහෙමත් නැත්නම් print කරගෙන ඔයාට පුළුවන් ලස්සන පැකේජින් එකක් විදියට කස්ටමර්ට දෙන්න. පියවර අංක 5. දැන් ඔයා කස්ටමර් ළඟට යන්න සූදානම්. අපි මුලින්ම කිව්වනේ ඔයාගේ ටාගට් මාකට් එක. ඒ කියන්නේ ඔයා ඉලක්ක කරන පාරිභෝගිකයන් සිටින්නේ කාර්යාලවල, ඔෆිස් වල. ඉතින් ඔයාට මේ බිස්නස් එකේ මුලින්ම ස්ටාර්ට් කරන්න නම් ඔයාගේ ළඟම තියෙන ටවුන් එකට යන්න වෙනවා. ඔයා මේ පියවර ටික හරියට අනුගමනය කළොත් ලේසියෙන්ම ඔයාගේ පළවෙනි කස්ටමර්ස්ලා කීප දෙනා හොයා ගන්න පුළුවන්. දැන් ඔයා ඔයාගේ ළඟම තියෙන ටවුන් එකට යන්න. සාමාන්‍ය ටිකක් ලොකු ටවුන් එකකට ඔයාට යන්න පුළුවන් නම් මේ ටවුන් එකේ ඔෆිස්, කාර්යාල පහසුකම් තියෙන තැන් විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. බැංකු, පෞද්ගලික සේවා සපයන ආයතන, මේ වගේ ආයතන විශාල ප්‍රමාණයක් ටිකක් ලොකු ටවුන් එකක තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ටවුන් එකේ තියෙන ඔෆිස් එකකට ගිහිල්ලා ඒකේ මැනේජර්ව හෝ කාර්ය මණ්ඩලයේ සේවකයන්ව හම්බ වෙලා ඔයාගේ මේ අලුත් බිස්නස් එක එයාලට හඳුන්වලා දෙන්න. ඒකට තමයි කිව්වේ අර ඕගොල්ලන්ට මල් වලින් ලැබෙන ප්‍රයෝජන ගැන ලියලා ලීෆ්ලට් එකක් හදාගන්න කියලා. ඉතින් ඔයා මේ ලීෆ්ලට් එකක් දීලා එතන වැඩ කරන කට්ටියව දැනුවත් කරන්න. ප්‍රධානියෙකුගේ මේසෙ උඩින් මේ වගේ මල් වාස් එකක් තියලා දෙන්න. ඔයා ඒක තියලා එද්දි එතන ඉන්න කට්ටියට කියන්න ඕගොල්ලෝ කැමති නම් මේක සබ්ස්ක්‍රිප්ෂන් එකක් විදිහට දිගටම කරගෙන යන්න පුළුවන් කියලා. ඊට පස්සේ කියන්න ආයි දවස් 4කින් හෝ 5කින් මේ මල් ටික අලුත් කරලා යන්න එනවා. එතකොට ඕගොල්ලෝ කැමති නම් මේක දිගටම කරගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාට අනිවාර්යයෙන්ම මේ ක්‍රමේ දිගටම එයාලට මල් සප්ලයි කරන්න පුළුවන් විදියට හැදෙනවා. ඒ කියන්නේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය මේ මල් ඔයාගෙන් මිලදී ගන්නවා. මොකද කියනවා ඇත්තටම අර මල් වලින් ලැබෙන ප්‍රතිලාභ එයාලට අර දින කිහිපය තුල අත්විඳින්න හම්බ වෙනවා. හරි. දැන් ඔයා පළවෙනි කස්ටමර්ස්ලා කිහිප දෙනාත් හොයාගෙන ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ අවසාන පියවර වශයෙන් මේ බිස්නස් එක මාකටිං කරන්න. මාකටිං කරලා ඔයාට තව සේල්ස් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එක වර්ධනය කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මාකටිං පාර්ට් එකේදී Facebook page එකක් ඔයා දැනටමත් හදාගෙන ඉන්නේ තියෙන්නේ. ඒ වගේම TikTok account එකකුත් හදලා ඔයා මේ කරන projects, ඔයා මල් හදන විදිහ, ලස්සනට මේව සරසන විදිහ, ඔෆිස් වලට ගිහිල්ලා මල් මාරු කරලා මල් වාස් අලුත් ඒවා තියලා එන විදිහ, මේවා පොඩි වීඩියෝ ක්ලිප්ස් අරගෙන ඔයාගේ Facebook page එකේ, TikTok page එකේ මේවා පළ කරන්න. එහෙම පළ කරලා ඔයාට වෙනම ෆෑන් බේස් එකක් හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔෆිස් වලින් විතරක් නෙමෙයි, ගෙවල් වල කට්ටියගෙන්, ඒ වගේම මල් වලට ආස කරන තව කට්ටියගෙන් හැනෝම් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අලුත් ව්‍යාපාරික අදහස හරියටම සාර්ථකව මුදල් ගලා එන විදිහට දිගටම කරගෙන යන්නේ. හරි. අපි මුලින්ම වීඩියෝ එකේ කිව්වා වගේ මාසෙකට ලක්ෂයක් හොයන්න කොහොමද කියලා දැන් කියලා දෙන්න. ඔයා හිතන්න එක ඔෆිස් එකක් ඔයා හොයාගෙන ඉන්නවා. ඒ ඔෆිස් එකේ ටේබල් 10ක් තියෙනවා. ඉතින් මේ ටේබල් 10ටම ඔයා මල් වාස් 10ක් දැම්මොත්
දවස් 5න් 5ට මල් මාරු කරන්න සබ්ස්ක්‍රිප්ෂන් එකකුත් ගත්තොත් ඔයා එකපාරක් මල් මාරු කරලා එද්දි එක ටේබල් එකකින් රුපියල් 200ක ලාභයක් තිබ්බොත් ටේබල් 10ට ඔයාට රුපියල් 2000ක ශුද්ධ ලාභයක් හොයාගෙන එන්න පුළුවන්. ඉතින් මේ වගේ දවස් 5න් 5ට ඔයා මාසයක් ඒ ඔෆිස් එකට ගියොත් ඔයා මාසෙට 6 පාරක් ඒ ඔෆිස් එකට ගිහිල්ලා. ඉතින් දවසට රුපියල් 2000යි ලාභය ගානේ 6ක් බැලුවොත් රුපියල් 12000ක්. ඉතින් ඔයා මේ වගේ ඔෆිස් 10ක් හොයාගත්තොත් ඔයාට ලේසියෙන්ම මාසෙට රුපියල් ලක්ෂයක ශුද්ධ ලාභයක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔෆිස් 10ක් හොයාගන්නවා කියන්නේ ඇත්තටම ලේසි වැඩක්. මොකද මේ ව්‍යාපාරය 100%ක්ම සාර්ථක ඉතාම ප්‍රතිඵලදායක එකක් හින්දා. හරි. වීඩියෝ එකේ අවසානයටත් ලං වෙනවා. අවසාන වශයෙන් ඕගොල්ලෝ මේ ව්‍යාපාරය අත්හදා බලන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට ගෘහණියන්ට ඉතාම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. මොකද ගෙදර වැඩත් එක්ක බොහොම පොඩි කාලයක් වැය කරලා ඔයාලට ලේසියෙන්ම මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් ඔයත් අදම උත්සාහ කරලා බලන්න. දියුණු වෙන්න ආස නම් මොකක්ම හරි අමතර ආදායමක් හෝ ව්‍යාපාරයක් කරන්නම වෙනවා. මොකද එහෙම කළොත් විතරයි අපේ පවතින ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පොඩියට හරි මේ දේවල් පටන් ගන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් බිස්නස් ටොපික්ස් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝස් ආපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.